සුබ දවසක් මගේ පුතාලා හැමෝම පිළිගන්නවා අදත් මැත්ස් පුරා channel එකට. ඉතින් අපි 9 වසරේ පාඩම් ටිකත් එක තමයි එකතු වෙලා ඉන්නේ නේද? ප්‍රතිශත පටන් ගත්තා. ඉතින් ටික හදන්න යන්නේ වීඩියෝ එක දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. සහ channel එකට subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ට share කරන්න, මෙන්න තියෙනවා ගණන් ඉගෙන ගන්න බලන්න කියලා. හරි නේද? කමෙන්ට් එහෙම දාලා තිබුණා හොඳයි එහෙම කියලා දාපු හැමෝටම බොහොම ස්තුතියි. මොන හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් දාන්න. හරි. අපි එහෙනම් වැඩිපුර කතා නැහැ නේද? ඔයාලත් එක්ක වැඩි කරන්න හදන්නේ. හරි. 9 ශ්‍රේණිය 4 වෙනි පාඩම ප්‍රතිශත අපි දැන් හදාගෙන ආවා. අභ්‍යාස දෙකකුත් දැම්මා. මම හිතන්නේ අභ්‍යාස ටිකත් හදනවා. හරිද? ඒක බලන්න. ඒකේ 3 වෙනි කොටස විදියට අද ඔයාලත් එක්ක කතා කරන් තින්නේ වට්ටම් හා කොමිස් කියන ටික. හරිනේ අවසාන ටික පාඩමේ. එතකොට කාට හරි ඕනනම් මුල් ටික බලලා ඉන්න මේ වීඩියෝ දෙකත් ඇති. දැන් කරන්නේ වට්ටම් හා කොමිස්. මෙතනදි මම එක ගැන විතරයි කියන්නේ. හරි. ඔන්න එහෙනම් පටන් ගන්න ඕනේ. වැඩි කතාවක් නෑ. ගියා කෙලින්ම වැඩේට. ලස්සන පාඩක් දාමු. සුදු තමයි ලස්සන නේද? හරි. වට්ටම් හා කොමිස්. ඒකෙන් මම මුලින්ම වට්ටම් කැල්ල කියන්නේ. කොමිස් ටික ඊළඟට කියමු. නේද? හරි. කොමිස් ගැන කියමු පස්සේ නේද? වට්ටම්. වට්ටමක් කියන්නේ මොකද්ද? වැටෙනවා වගේ එකක්ද? වට්ටමක් කියන්නේ නෑ. ඒක වෙනයි මේක වෙනයි නේද? වට්ටමක් කියන්නේ සිංහලෙන් කියනවා නම් ඩිස්කවුන්ට් එක. තේරුණාද? සිංහලෙන් කියනවා ඩිස්කවුන්ට් එක මොකද්ද? සිංහල කියන්නේ ඉතින් අපි දන්න වචන හින්දා කිව්වේ හරිද? ඩිස්කවුන්ට් එකක් දැකලා තියෙනවා නේද? ගොඩක් ඔය රෙදි කඩවල් වල එතකොට තියෙන 10%ක ඩිස්කවුන්ට් එකක්. එහෙම කියලා ඔයාලා දැකලා ඇති නේද? සපත්තු කඩවල් වල ඒ වගේ ගොඩාක් තැන්වල එහෙම ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එහෙම ගියාම තේරෙනවා පොඩි අයිඩියා එකක් තියෙනවා කඩේ ගිහිල්ලා තියෙනවා නම්. හරි නේද? ගියාම බලන්න ඉතින් ඔය අම්මලත් එක්ක හරි ගියාම හොඳේ. එතකොට වෙන්න මෙහෙමයි. හිතන්න ඔයාලා යනවා සපත් දෙකක් ගන්න. හරිද? සපත් දෙකක් ගන්න කඩේට යනවා. ඒකේ සපත්තු දෙකක් තියෙනවා ඉතින් නේද? හරි. සපත්තු දෙකක් තියෙනවනේ. ඔහොම සපත්තු දෙකක් තියෙනවා. 1යි 2යි. දෙකම එක සයිස් හොඳේ. කල් ලොකෝට ඇන්දර. හරිද? මේක ගහලා තිනවා කඩේ මෙහෙම බෝඩ් එකක්. මේ රුපියල් 3000යි කියලා ඔහොම ගහලා තිනවා. හරිනේ. හරි දැන් රුපියල් 3000යි. ඊට පස්සේ මේක යටින් හරි කොහෙන් හරි හරිද ඩිස්කවුන්ට් 10% වගේ يعني 10%ක වගේ කියලා ඔහොම පොඩ්ඩක් පේන්න ලස්සනට හයිලයිට් කරලා මොන හරි එකක් දාලා ඔහොම තියෙනවා. ඔන්න ඔහොම. ඒ කියන්නේ මොකද්ද මේ කතාව? සපත් දෙක 3000යි. හරිනේ. අපිට ඒක 3000ක් වෙනකොට ගන්න පුළුවන්. හැබැයි යාළුවා කියනවා මෙන්න මේක ඩිස්කවුන්ට් එකක්. ඒ කියන්නේ අපි සිංහලෙන් කියන්නේ වට්ටමක්. හරිද? වට්ටම 10%යි කියලා. දැන් ප්‍රතිශත වාඩ වෙන කියන්නේ 10%යි කියන්නේ රුපියල් 100ක් වෙන අයිටම් එකකින් 10ක් අඩු කරනවා. ඒ කියන්නේ ඔයාට රුපියල් 90කට ගත හැකියි. තේරුණාද? වට්ටමක් කියන්නේ අදාළ මිලෙන් හරිද? අදාළ ලකුණු කරපු මිලෙන්, ඒ කියන්නේ ගහපු මිලෙන් අඩු කරන ගාන. ඒතරයි සරලවම. හරිද? එයාලා ප්‍රයිස් ටැග් එකක් ගහනවා නේද? ඒකෙන් අන්න ඒකෙන් අඩු කරන ගාන. ඒක කියන්නේ ප්‍රතිශතයක් විදියට. ඒ කියන්නේ 100ට ගාණක් විදියට. හරිද? 100ක් නම් 10ක්. දැන් මේකේ තේරුම 100ක් නම් රුපියල් 10ක් වගේ අඩු කරනවා. 10%. හරිද? ඒතර ගණන් වල වාට තින්නේ මේ වගේ කීයක් අඩු වෙනවද එහෙම හොයන්න තියෙන්නේ. අදහස තේරෙනවද කියන එක වට්ටම් කියන්නේ එච්චරයි. හරිනේ? 100කින් නම් කීයක්ද අඩු වෙනවා. එතකොට ඔයාලට ඒ අයිටම් එක රුපියල් 90කට ගන්න පුළුවන්. ඒගොල්ලෝ 10ක් අඩු කරලා දෙන්න. ඒක අර නේද? ඒක බිස්නස් එක වැඩි කරගන්න කරන දෙයක්. හරිද? වට්ටමක් දෙනවා කියන එක. හරිනේ? ඕක තමයි සරලවම කියන්න තියෙන්නේ. හරිද? ඒකින් එතකොට කියනවා තව බිස්නස් එක වැඩි වෙනවා. ඉතින් අපි යනවනේ අඩුවට ගත හැන් අර කියන්නේ කට්ටිය. අතන ඩිස්කවුන්ට් එකක් තියෙනවා, අර කඩේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක තමයි තියෙන්නේ. යාලා මිල ගැහුවට අපි ගද්දි අඩු කරලා දෙනවා. ඒ 100ට ගන්න අපිට අඩු කරලා දෙනවා. හරි? හරි. ඕක තමයි කතාව. ඩිස්කවුන්ට් එක කියන්නේ අඩු කරලා දෙන එක. හරිද? අපි හදමුද ගණන් දෙක තුනද? ඒකනේ ප්‍රශ්නේ නේද? රචනයක් වගේ විස්තර කරලා ඩිස්කවුන්ට් එක නැත්නම් වට්ටම යන කුමක්ද? එහෙම ඒ වෙන්නේ නැහැනේ ගණන් වල නේද? ගණන් දෙන්නේ. හරි? අපි හදමු ගාන මේකම හදමුද සපත් දෙක 3000යි අර දුන්න පළවෙනි උදාහරණය හොඳේ සපත් දෙක 3000යි 10%ක වට්ටමක් නැත්නම් ඩිස්කවුන්ට් එකක් දෙනවා අපෙන් අහනවා වට්ටම කීයද කියලා හරිනේ වට්ටම කීයද කියලා අහනවා ඒක හදන්න තියෙන්නේ ඔයාට ලැබෙන වට්ටම මේකේ වටිනාකම හරිද වැඩි කරනව ප්‍රතිශතයෙන් 10%යි ඔන්න ඔහොම ඒ කියන්නේ 3000න් 10%ක් කියන්නේ කීයද කියලා බලන්න 110න් 100ට නන්නේ 10 3000ට කීයද කියලා බලන්න. හරිද?
බින්දු දෙකක් කැපුවා ටුක් ගාලා 30යි අතනින් කරොත් දෙන්නේ 300යි. ඒ කියන්නේ රුපියල් 300ක අඩුවීමක් වට්ටමක් හම්බ වෙනවා ඔයාට. හරිද? රුපියල් 300ක් අඩු වෙනවා. එහෙනම් දැන් ඔයාලට සපත් දෙක ගන්න කීයද නැත්නම් අපි ඒකට කියමු ගැනුම් මිල කියලා. මේකේ ගැනුම් මිල කීයද? ගැනුම් මිල. ගැනුම් මිල කියන්නේ මේ 3000 ප්‍රයිස් එකෙන් 300 මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔව් අඩු වෙනවා. අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ වට්ටම. හරි. ඒ කියන්නේ 2700යි. ඔන්න ඕක තමයි වැඩේ. ඔයාලට 2700කට ගන්න පුළුවන්. හරි. එතකොට මේක අපිට 2700ට ගන්න පුළුවන්. ඕක තමයි වට්ටමේ කතාව. හරි නේද? ඔය ඔහොම හැවුවොත් ඔය ගන්න ලේසි. හරිද? ඔහොම සීන් එකක් අහන්න පුළුවන්. හරි. ඊළඟට හරි ඒක එහෙම ගානක් තියෙනවා. අපි දැන් ඒක හරි ඒක හැදුවා. අවෝකේ අහන්න පුළුවන් මෙහෙම හරිද? වට්ටම් ප්‍රතිශතය කීයද කියලා අහන්න පුළුවන්. දැන් ඕන මම තව උදාහරණයක් ගන්න අපි මේ ටික අයින් කරමු. මේ ටික අයින් කරලා ගමු. වට්ටම් කතාවත් අයින් කරමු. හරි තව උදාහරණයක් ගමු අපි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. රුපියල් 2000ක අත්අඩංගුවක් අත්පිට කිරීමේදී 250ක් අඩු කර විකුණයි නම් ලැබෙන වට්ටම් ප්‍රතිශතය. ඒ කියන්නේ අපේ දෙවෙනි උදාහරණය හරිද රුපියල් 2000ක් වෙන ඔරලෝසුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගහපු මිල හොඳ. ඒ කියන්නේ මොකද කියන්නේ ලකුණු කරපු මිල 2000යි. ඔයා මේක ගද්දි රුපියල් 250ක් කඩේ කට්ටිය අඩු කරනවා. යාළුවා කියනවා මහත්තයා එන්න. නේද? ඩිස්කවුන්ට් එකක් තියෙනවා නැත්නම් වට්ටමක් තියෙනවා රුපියල් 250ක් අඩු කරනවා කියලා. මේ දැන් ගාණක්ින්ද කියන්නේ හොඳ නැත්නම් සාමාන්‍ය එහෙම කියන්නේ නැහැ. 100ට ගාණක් කියන්නේ. අපෙන් ගාණය අහනවා වට්ටම් ප්‍රතිශතය. ඒ කියන්නේ අර 100ට කීයක්ද මේ කියලා අහනවා. කියන්නේ 250ක් කියන්නේ 100ට කීයක්ද කියලා අහන්නේ. දැන් අපි කලින් කිව්වේ 110යි කියලා අන්න ඒ වගේ. ඒක හොයන්න කියන අපිට 100ට කීයක්ද ඔය කියලා. හරි. එතකොට මෙහෙම හදන්න පුළුවන්. අපිට ප්‍රතිශතේන හොයාගන්න ඕනේ. ඒ කියන්නේ 2000ට 250ක් අඩු වෙනවා. හරිද? එතකොට අපි 2000 දානවා ඉරෙන් යටට මේක භාගයක් විදිහට ලියනවා. 2000ට 250ක් අඩු වුණා. හරි. ඒක හරි. හැබැයි ප්‍රතිශතේනේ අහන්නේ. ප්‍රතිශතයක් කරන්න මේ භාග සංඛ්‍යාවක් නෙමේක. මේක වැඩි කරනවා 100%. ඔන්න ඔහොම කරා නම් ඔක ඔයාලට හොයාගන්න පුළුවන් උත්තරේ. 1.2. හරිද? බිංදුවට මෙතනින් බිංදුවක් හැකුණා 12යි දශම 5යි 100ට. 100ට 12 මාරයි. කියන්නේ 12.5යි. හරි. ඕක හදන්න පුළුවන් නේද? මෙහෙම කාට හරි ඕන නම් අමාරුයි. ඉතින් එහෙම ඕනේ නෑනේ. ඔහොම හදමු නේද? එකක් කිව්වම ඇති. හරි. ඔන්න ඔහොම ඒ කියන්නේ ඔහොමත් අහන්න පුළුවන් වට්ටම් ගානකදී ප්‍රතිශතය කීයද කියලා අහන්නත් පුළුවන්. හරි. තව එකක් අහන්න පුළුවන් මෙහෙම. හරිද? ඊළඟ උදාහරණය කියමු අපි 3. ඒක කියන්න පුළුවන් මෙන්න ගානක් පොතේ ගානම ගන්න මම උදාහරණ වලට කියලා දෙන්න. හරිද? 108ක වට්ටමක් සහිත කතාපොත විකුණු ලබන්නේ 460යි. කියන්නේ 108ක වට්ටමක් එක්ක පොත විකුණන්නේ පොතේ විකුණුම් මිල ඒ කියන්නේ පොතේ ගහපු මිලද? නෑ නෑ පොත විකුණන එක රුපියල් 460යිලු. ඒ කියන්නේ මම පොතට දෙන්න ඕනේ රුපියල් 460යි. හරි? 460යි ලකුණු කරපු මිල කීයද කියලා අහන එක තමයි ප්‍රශ්නේ. එහෙනම් ලකුණු කරලා තිබ්බි කීයද මේ? කියන්නේ පොතේ අර මෙහෙම ප්‍රයිස් එක ගහලා තිබ්බි කීයද? මේ තින්නේ වට්ටම හම්බුණාට පස්සේ එක. හරිද? දැන් ඕක ටිකක් අමාරුයි. කියන්නේ මේකෙන් 108ක් බලලා හරියන්නේ නැහැ. 460න් 108ක් බලලා හරියන්නේ නැහැ ඒකට. තේරුණාද? ඒ 108ට අඩු කරාම 460යි කියලා කියන්නේ ඔය. එහෙනම් අඩු කරන්න කලින් පොතේ ගහපු මිල කීයද කියලා අහන්නේ. ප්‍රශ්නයක් තියෙනවා එහෙම අහන්නේ ඒක හොඳේ. මේක අහන්නේ. දැන් මේ ඔයාලා චුට්ටක් මේ වීඩියෝ එක බලන අතරතුර ටෙක්ස්ට් බුක් එකත් එක්ක යන්න මොකද මම එයත් එක්කනේ යන්නේ. උදාහරණත් බොහෝ විට ඒ කියවා. හරි? බොහෝ විට මට හිතෙනේවත් දානවා. හරිද? හරි දැන් කොහොමද හදන්නේ මේක? ඕක හදන්න මම ඔයාලට කියන්නම් ක්‍රම දෙකක්. හරිද? තේරුම් ගන්න මේක. මං ලියනවා වට්ටමට පෙර. ඒ කියන්නේ වට්ටම ලබා දෙන්න පෙර මිල සහ වට්ටම ලබා දුන්නට පස්සේ මිල. පැහැදිලිද? ඒ කියන්නේ මෙතනට ඇත්තටම ලකුණු කරපු එක කියන්නත් පුළුවන්. ලකුණු කරපු මිල වෙන්නත් පුළුවන් මේ. ලකුණු කරපු මිලයි මේ තියන්නේ ඇත්තටම ගැනුම් මිල. ඔයා ගන්න ගාන. පැහැදිලිද? හරි.
108යිනේ වට්ටම. අර මම පටන් ගන්නකොට මේ 108යි කියන එකේ තේරුම තමයි 100යි නම් රුපියල් 8ක් අඩු කරනවා. පැහැදිලිද? අයිටම් එක රුපියල් 100යි නම් 8ක් අඩු කරනවා. එහෙනම් එතනින් මම ලියනවා කොන්ද ගන්න නිල් පාටින් ලියමුද? නේද? හරි 100යි. දැන් මං ඒකේ වටිනාකම 100යි කියලා හිතනවා. හරි 100යි නම් 108ක වට්ටමක් යනවා. 8ක වට්ටමක් ගියොත් කීයද? 8ක් අඩු වෙනවනේ. වට්ටමක් කියන්නේ එහෙනම් මේක කීයද හම්බෙන්නේ ඔයාලට? රුපියල් 92ට 100න් 8ක් අඩු කරාම. පැහැදිලිද? හරි. ඒක හරි. ඊළඟට දැන් අයිටම් එක කීයද අරගෙන තින්නවා 460ට. ඒ කියන්නේ මේ පැත්තටද මේ පැත්තටද? කොහෙට දෙන්නේ? ගැනුම් මිල කියන්නේ අපි කියවනේ මේක ගන්න මිල කියලා නේද? එහෙනම් ඒක එන්නේ මෙතනට. 460ට අරන් තින්නේ. අපෙන් අහන්නේ 460ට ගන්න ලකුණු කරේ කීයද කියලා. ඒක දන්නේ නැහැ. ඒක තමයි x කියලා දැම්ම ඒකට. පැහැදිලිද? ඔය කතාව ලියාගත්තොත් ඕන එකක් හදාගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හරිද? එතනින් එහාට හද නැටි කියන්න. ඊට පස්සේ කරන් තින්නේ පාට තෝරන්න ඕනේ නැහැ නේද? කහ පාටකම හරි. ඔතනින් එහාට හදන්න තියෙන්නේ මෙයාට දානවා මං හරස් ගුණිතය. ක්‍රොස් මල්ටිප්ලිකේෂන් එකක් දානවා. හරිද? ඒ කියන්නේ මෙයයි මේ ගුණ වෙනවා. එතකොට මට එනවා 92යි x කියලා. අනිත් පැත්තට එනවා 460 වැඩි කිරීම 100. 460 වැඩි කිරීම 100. ඔන්න ඔහම එනවා. ඊට පස්සේ 92යි x සමානයි 460 100න් වැඩි වුණා කියන්නේ බිංදු දෙක දැම්මම හරි නේද? ඔන්න ඔහම හරිනේ. බෙදනවා කියනද 92කින් 92කින් x කියන්නේ එතනට හරියටම 1යි එතනට 2. එතන 12කට බෙදුවොත් රුපියල් 500යි. යෝක තමයි උත්තරේ. එතනින් යාට හරස් ගුණිතයක් දාලා සුළු කිරීමක් තියෙනවා. එච්චරයි. අර කතාව ලියාගත්තොත් හරි. හරිද? මේක හදන්න එපා 460න් 108ක් බලලා මේ 460න් අඩු කරලා. එහෙමත් කරනවා ළමයි. එහෙම නැහැ සීන් එක. මේක මං හිතනවා පැහැදිලි කියලා මං කිව්ව එක. දැන් ඕක ඔච්චර නටන්න ඕනේ නැහැ. හරිද? අපේ වචනින් කියනවා ඔහම නටන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම හදන්න තිබ්බ ඕක. හරි? 460යි මෙතන 92යිනේ. හරිද? 92යි. ඒක හොයාගන්න වෙනවා හැබැයි. 108ක වට්ටමක් කියන්නේ 100යි නම් 92යි කියන කතාව හොයාගන්න වෙනවා. ඒක ලියාගන්න හරි හිතාගන්න හරි වෙනවා ඒක. හරි? 92යි කියලා. ඊළඟට කරන් තින්නේ කෙලින්ම 460 60 වැඩි කිරීම 100 උඩට දාන්න 92 යටට දාන්න. ඕක මතක තියාගන්න. පැහැදිලිද? උත්තරේ එනවා. ඕක මතක තියාගන්න ඕන. 108යි නම් 92යි කියලා හොයාගන්න ඕන. හොයාගෙන ඉරෙන් උඩට 100 දාන්න. අපි සාමාන්‍යයෙන් අනිත් පැත්තට වැඩි කර. මේක දැන් මාරු වෙනවා. හොඳේ 100 උඩට දාන්න. අර හොයාගත්ත 92 යටට දාන්න. ඕක සුළු කරන අර උත්තරේ එනවා. 1යි මෙතනින් 2යි උඩ තියෙන 1000 නෙමෙයි. 1.3ක් තියෙනවනේ 1000 බෙදීම 2 කියන්නේ 500යි. අච්චර දඟලන්න දෙයක් නැහැ. උත්තර එනවා. කේස් එකක් නැහැ. හැබැයි මේක මතක තියාගන්න ඕන නිකන් අන්‍ය කොරස් කරගන්න බෑ. උඩ යට දානවද 108 දානවද 92 දානවද 100 කොහෙද ඒවා හිතන්න බෑ. හරිද? හඳතරු එහෙම එක එක තැන්වල තියෙනවා වගේ එහෙම දාන්න බෑ ඉතින්. හරි? මේක හැබැයි ක්ලියර්. මේ ක්‍රමයට ඕනම ගානක් හදන්නත් පුළුවන්. ඇයි පෙර දැම්ම පසු දැම්ම පොඩ ලස්සන සීන් එකක් තියෙනවා. තේරුම් ගන්න ලේසි. ඒකම තමයි මේකෙත් වෙන්නේ. ඔන්න මම දැන් දෙකක් කිව්වා හදන්න. එහෙම හදන්න. හරිද? අපි අභ්‍යාසෙට හදලා දානවා මේ වීඩියෝ ටිකත් බලන්න. හරි? හරි ඕක තමයි සීන් එක. ඔය කෑල්ල ඉගෙන ඕක අහන්න පුළුවන්. ඔයාගෙන් අහන්න පුළුවන් වට්ටම කීයද කියලා. හරිද? වට්ටම කීයද කියලා හෙව්වට පස්සේ අහන්න පුළුවන් ගැනුම් මිල. ඒ කියන්නේ අර ඔරිජිනල් මාක් කරපු ලකුණු කරපු මිලෙන් ඒක අඩු කරොත් ඔයාගේ ගැනුම් මිල හොයාගන්න පුළුවන්. එතනින් පස්සේ පොඩ්ඩක් අපි ප්‍රතිශතය හෙව්ව නේද? කියන්නේ වට්ටම් ප්‍රතිශතය කීයද කියලා අහන්න පුළුවන්. 100ට ගාන අහන්න පුළුවන්. ඒක හොයන්න පුළුවන්. එතනින් පස්සේ මේක අහන්න පුළුවන්. මෙහෙම දීලා ඒ කියන්නේ වට්ටමත් එක්ක දීලා වට්ටමට කලින් නැත්නම් ලකුණු කරපු මිල කීයද කියලා අහන්න පුළුවන්. වට්ටම දෙන්න කලින් ඔරිජිනල් මිල කීයද කියලා අහන්න පුළුවන්. ඔය ටික තමයි අහන්නේ. ඔක අමාරු නෑ. ඔය ටික කියන්නේ ක්ලියර් කරගන්න. මේකෙන් අහන්න මේ ටික තමයි කියලා ක්ලියර් කරගෙන ගණන් ටික හදාගත්තා නම් හරි. හරි නේද? අභ්‍යාස ටික දානවා ඊළඟට. හොඳයි. ඒ හින්දා ඒරිකත් බලන්න මේවත් එක්කම තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔය මොනවාද මේ මොනවාද මතක නැහැ ලාභ අලාභ ප්‍රතිශතය ටික හදලා තින්නේ අභ්‍යාස ටිකත් හදලා තින්නේ බලන්න. හරිද? හරි ඊළඟට යන්න තියෙන මොනවටද? ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක් නේද? කොමිස් දැන් නම් ගන්න නෑලුනේ. අපි වෙනස් කරාලු ඒ කොමිස් ගන්න ඒක වෙනස් කරාලු. ඒව කියන්නේ නෑ මං හොඳේ. හරි කොමිස් එකක් කියන්නේ මොකද්ද? සිංහලෙන් කියනවා ඔකට කමිෂන් එකක් ගන්නවා කියලා. කියන පොඩ ෆැමිලිය නැතුව ඇතිනේ. කොමිස් කියන්නේ කමිෂන් එකක්.
එකන් මෙහෙමයි හරිද කමිෂන් එක ලීගලි කරන්න පුළුවන් කියන්නේ ප්‍රශ්නයක් නැහැ කමිෂන්යක් ගන්න පුළුවන් හරි හිතන්න එහෙම කම්පැනි තියෙනවා ඒ කියන්නේ යාලා කරන්නේ හිතන්නකො දැන් මංගා මොකක් හරි තියෙන වාහනයක් ඉඩමක් වගේ එකක් තියෙන දැන් මට ඒක විකුණ ගන්න විදියක් නැහැ ඒ කියන්නේ මට ඒක ගන්න කවුරුත් ඉතින් ඉදිරියපත් වෙන්නේ නැහැ නේ එහෙම ඇවිල්ලා නේද එහෙම දැන් විකුණ ගන්න ඕන නම් මම කරන්නේ එහෙම ගිහලා ආයතනයකට හරි කාට හරි මිනිස්සුෙකුට කියන්නකෝ මං කියන මංගා ඉඩමක් තියෙනවා මේක විකුණලා දෙන්න කියලා එතකොට යා එන සත්භාවයෙන් කියනවා 1000 මං විකුණලා දෙන්නම් කියලා මොකද කියන්නේ හරි විකුණලා දෙන්නම් ඔයා මට කමිෂන් එකක් දෙන්න ඒ කියන්නේ කොමිස් එකක් දෙන්න කියලා කියනවා පැහැදිලිද ඒක වෘත්තිමය වශයෙන් කරන වැඩක් ඒක රස්සාවක් ඒක හරි ඒ කියන්නේ අපේ මොන හරි දෙයක් විකුණලා දෙනකොට යාලා කමිෂන් එකක් ගන්නවා එහෙම කරන කම්පැනිත් තියෙනවා පර්සනලි ඔය පුද්ගලයන් වශයෙන් කරන අයත් ඉන්නවා හරි එතකොට මොකද්ද කොමිසයක් කියන්නේ අපේ මොන හරි දේපලක් ඒක නිවාස ඉඩ කඩන් වාහන වෙන්න පුළුවන් හරිද විකිනීම සඳහා ගැනුම්කරුවෙක් සොයාදීම වෙනුවෙන් ඒ කියන්නේ ගන්න එක්කෙනෙක් ඉන්නේ බෑ ඒ ගන්න එක්කෙනාව හොයලා දෙන එක වෙනුවෙන් ඒ වැඩේ සෙට් කරන එක වෙනුවෙන් නේද අපේ විකුණ ගන්න සෙට් කරන එක වෙනුවෙන් ඒකට අය කරන මුදල හරිද ඒකට අය කරන මුදල ඒක ගන්න විකුණන මුදලින් ප්‍රතිශතයක් විදිහට තමයි ගන්න. ඒ කියන්නේ යා කියනවා හරි මම ඕක විකුණලා දෙන්නම් මට ඔයා 100%ක් දෙන්න. එහෙම 100%ක ප්‍රතිශතයක් දෙන්න විකුණන ගානේ. ඒ කියන්නේ මම ඒක විකුණන්නේ ලක්ෂ 10ද ලක්ෂ 20ද ඒකෙන් 100%ක්. එයා තමයි ඒක කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ එයා ඒක දැන් අපට ඕන ගානක් තියෙනවානේ. ඒක එයා වැඩියෙන් කතා කරලා ඒ වැඩි සෙට් කරගන්න විකුණන්න අපිට කරන් තියන්නේ අපි විකුණන ගාන තියෙනවනේ ඒකෙන් 100%ක් කරේට දෙන්න. හරිනේ? ඕක තමයි සරල වැඩේ. ඔකට අපි කියනවා මේ බ්‍රෝකර්ලා කියලා අහලා තියෙනවද? බ්‍රෝකර් වැඩ කරන අය කියලා. ඒ කියන්නේ ඕකට තමයි. හරි නේද? ඔච්චර එකක් වැඩක් නැහැ හොඳේ දැන්. ඒ කියන්නේ අපේ මොන හරි දෙයක් විකුණා දීම සඳහා කෙනෙකු සම්බන්ධ කරලීම වෙනුවෙන් තවත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගෙවනු ලබන මුදල. අපේ විකුණන මුදලින් ගෙවනු ලබන මුදල ප්‍රතිශතයක් ලෙස කියනවා කොමිසයක් කියලා. ප්‍රතිශතයක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් වික්කොත් මම මේක කියලා ඇති මුල් වීඩියෝ වල රුපියල් ප්‍රතිශතයක් කියන්නේ 100ට කියලා. ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් වික්කොත් රුපියල් 2ක් ඒ මනුස්සයට දෙන්න ඕන. ඒක තමයි කතාව. හරි නේද? ඔක තමයි සීන් එක. ඔක ඉතින් ගණන් ටිකක් හදන් තින්නේ. මේක එහෙම ලොකු ගණන් අහන්නේ නැහැ මේකේ හොඳේ. එන ලේසි. හරි 102 අයින් කරමු. 102 නම් ආච්චිරි කීයද නේද? හරි. පළවෙනි එක. මම දෙන්නම් මේක නැති ගානක් හරි. මං ගාව තියෙනවා රුපියල් ලක්ෂ 5ක් වටිනා හරිද? මොකද ඉතින් ලක්ෂ 5ට මොකක් හරි කම්පියුටර් එක ලැප් එකක්. හරි ලැප් එකක් තියෙනවා මං ගාව ලක්ෂ 5ක් වටින එකක් තියෙනවා. ඉතින් මං මේක සෙට් කරලා දෙන්න කියනවා කානරි විකුණලා දෙන්න. හරි දැන් ඔයාලා මේක කරන්න එපා හොඳේ. මේ ඔයාලගේ තියෙන මේ එක එක විකුණ ගන්න සෙට් කරලා දෙනවට එහෙම කරන්න එපා. මේ පොඩි කාලේදී එහෙම සල්ලි යොමු කරන්න එපා. හරි? බිස්නස් කරන්න පොඩ ඉගෙනගෙන ඇවිල්ලා. හරිද? ලක්ෂ 5යි කමිෂන් එක යා ඉල්ලනවා 3%. මේ තියන්නේ කොමිස් මුදල 3%ක කමිසයක් ඉල්ලනවා මේ බිස්නස් එක කරද්දී ලොකු මිනිස්සු කරන්නේ පොඩි අය නෙවෙයි. විකුණා දීම සඳහා කරන කොමිස් මුදල කීයද කියලා. ඉතින් අපි ප්‍රශ්නේ අහන්නේ කොමිස් මුදල කීයද කියලා. පැහැදිලිද? කොමිස් මුදල කීයද කියලා තමයි අහන්නේ. 3%යි ප්‍රතිශතය කමිෂන් එකේ ප්‍රතිශතය. හරි? කොමිස් අය කිරීමේ ප්‍රතිශතය. නිකන් හොයන්න තියෙන්නේ ලක්ෂ 5යි 3%යි නම් ලක්ෂ 5ට කීයද? ලක්ෂ 5 වැඩි කරනවා 3%න් ඉදි ඔච්චරයි. බිංදු දෙකක් කැපුවා 5 3 15යි තව බිංදු 3ක් ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 15000යි. කමිෂන් එක විදියට මම අර මිනිස්සුන්ට ලක්ෂ 5ට වික්කල 15000ක් දෙන්න ඕන. ඉතිරි ගාන තමයි මට. ඕනනම් ඒක හොයන්නත් පුළුවන්. ඒ කියන්නේ විකුණුම් කාරයට නැත්නම් විකුණන කෙනාට ඉතිරි මුදල කීයද? විකුණු පුද්ගලයාගේ අතේ ඉතිරි වෙන්නේ කීයද? ලක්ෂ 5න් අඩු කරනවා ඔන්න ඔය 15000. එතනින් එනවා 4.85. අඩු කරාම හරිනේ අඩු කරලා බලන්න. ඕක තමයි මට ඉතිරි වෙන්නේ 5ට වික්කට. මොකද මං අර ඒක සෙට් කරලා දෙනව වෙනුවෙන් අරයට කමිෂන් එකක් ගෙන්න ඕන. කොමිස් මුදලක් දෙන්න ඕන. හරි ලේසි. නේද? ඔන්න පළවෙනි උදාහරණේ හරිද? පොඩි උදාහරණයක්. ඒකෙන් ගොඩාක් ලොකු ඒවා අහලා නැහැ. ඒ කියන්නේ පේපර් වලත් එහෙම අහලා නැහැ කමිෂන් වලින් ලොකු එක. මේ මෙතනින් එහාට මම කියන ඕ ලෙවල් මට්ටමට එද්දී ගොඩක් මේවා එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එන්නෙම නැති තරම්. හරි එතනදී අහන්න තව ඒවා තියෙනවා 10 11 වසර යනකොට ඉගෙන ගන්න ඒවා තියෙනවා. හරි. තව එකක් හදමු උදාහරණයක්.
හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා හරි ඒක නම් පොත එකක් මම ගන්න හරිද යම් කිසි සමාගමක් තියෙනවලු ඔය දේපල වෙළඳාම් කරන සමාගමක් යාලා ලක්ෂ 12ක් මේ තියෙන හරිද 1.2 මිලියන් තියෙන්නේ හරිද වටින ඉඩමක් ඒ කියන්නේ ලක්ෂ 12ක් වටින ඉඩමක් නොම ඉඩමක් තියෙනවා එක ලක්ෂ 12ක් වටිනවා ඉඩම හරිද විකුණාදීම සඳහා 36000ක මුදලක් අය කරනවා විකුණලා දෙන්නම් 36000ක් ඕන එච්චරයි හරිනේ කතාව විකුණලා දෙන්න ලක්ෂ 12කට විකුණලා දෙන්න 36000ක් ඕන හරිනේ එහෙනම් ලක්ෂ 12කට විකිණීමේදී 36000ක් අය කරනවා නම් හරිද අහනවා ප්‍රතිශතය ගණනය කරන්න කියලා කියන්නේ කොමිස් ප්‍රතිශතය යාලා මේ කමිෂන් එක ගන්නේ හරිද කොමිස් ප්‍රතිශතය කීයද කියලා අහනවා පර්සන්ටේජ් එක නැත්තම් 100ට කීයද කියලා අහනවා එතකොට කරන් තින්නේ ලක්ෂ 12 දානවා ඉරෙන් යටට හරිද 36000 දානවා ඉරෙන් උඩට 100න් වැඩි කරන්න ඕනේ මොකද ප්‍රතිශතයක් අහන හින්දා 100න් වැඩි කරලා බලනවා කීයද කියලා 3යි එතනනුත් 3යි කයි 2යි කයි 2යි ඔන්න කැපුණ බිඳුව ටික හොඳේ උඩින් 5යි යටින් 5යි කැපුණා 36 බෙදීම 12 කියන්නේ 12 සරත් 3 36නේ 103යි 103ක කමිෂන් එකක් තමයි අය කරලා තියෙන්නේ හරි නේද කලින් ගානේ 103 ගත්තා මම හිතලා නෙමෙයි කරේ ඒක හොඳේ 103 වෙන්නේ නැහැ කමිෂන් එක හොඳේ ඒ වගේවත් හිතන ළමයි මාරාතල් තින්නේ හරිද ඒ කලින් ගානෙත් සර්ට 3 ආවේ මේකෙත් 3 එහෙනම් කමිෂන් ඔක්කොම 3 තමයි කියලා ඔය හදන්න නැතුව උත්තර දානවා හරිද ඒවත් වෙලා තිනවා එහෙම නෑ හරිනේ හදලා බලන්න ඕන හදන විදිය තමයි ඔය කියලා දෙන්නේ ඉලක්කම් මත නෙවෙයි මේක හදන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පැහැදිලිද ඉතින් යටට කවුද දාන්න උඩට කවුද දාන්න 100න් වැඩි කරලා ඊසේ සුළු කරන ටිකනේ ඉලක්කම් අඩු වැඩි කරන ගුණ කරන බෙදෙන ටිකනේ ඉටික් කරගන්න තියෙන්නේ හරි ඔන්න පාඩම ඉවරයි හරිද මම අභ්‍යාස ටික හදන එකේ ගණන් ගොඩක් තියෙනවා මේකේ හරිද මේකත් එක්ක ඒකත් බලන්න සෙට් වෙන්න ඒකත් දාන්නම් හදලා හරිද හතරවෙනි පාඩම ඉවරයි සම්පූර්ණ කොටස් ටික හදලා තියෙන්නේ තියරි පැහැදිලි කිරීමක් සමග හදලා තියෙන්නේ නිකන් හිතන ගණන් නෙවෙයි සිලබස් එකට අනුකූලව වැඩේ යනවා හරි ඒවත් කියන්නේ කියන්නේ කාලා හරි ෆලෝ කරගෙන යන්න පුළුවන් කිලිම සිලබස් එක ඉතින් එහාට තව ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා මම දැනට අපි එහෙම යන්නේ හරි පාර කියන්නේ ඉතින් ආරාධනා කරනවා ඉතිරියටත් කට්ටියත් ටික වීඩියෝ ටික බලලා ඉගෙන ගන්න කියලා ඒක තමයි ප්‍රධාන අරමුණ ඔයාලා දෙයක් ඉගෙන ගන්න හදා ගන්න හරිද කනන්ටින් කොට දාගන්න එන හම්බෙමු නේද ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න ඕන එකක් හරිද හොඳක් නරකක් ඕන එකක් තේරෙන්නේ නැහැ හරි මොන හරි ඕන දෙයක් ඇහෙන්නේ නැහැ කියලා දාලා තිබ්බ එකනේ හරි ඒක හදාගමු පොඩි ඒක අර ටෙක්නිකල් පොඩි ඉෂුව එකක් එහෙම මොන හරි දාන්න ප්‍රශ්න නැහැ හරිද යාළුවන්ටත් ෂෙයා කරන්න බලන්න කියලා ඉතින් හදාගන්න එහෙනම් හැමෝටම සුබ පතනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා හැමෝටම මුත්සන්න